ආයුබෝවන්. අපි අද යනවා සෙට් එකත් එක්කම පොඩි කෑමක් කන්න. අද ආව පොඩි කාන්තාරයක් වගේ පොඩි ප්ලේස් එකක් තියෙනවා. ඉර බහින වෙලාවේ පොඩ්ඩක් ආව සෙට් එකත් එක්ක මේ මොනවාරි හදලා කාලේ යන්න. ගිහලා බලමු වෙන්න යන්න. මේ කාන්තාරය වගේ ඉතින් පොඩි ටිකේ තියෙනවා පොඩි මේකේ පතොක් ගස් අරේ මේ තමයි ඉතින් මේ තියෙන්නේ පතොක් ගස් පොඩි පොඩි වල් જાති අරේ මේ තමයි තියෙන්නේ මෙතන තියෙන්නේ ගඟක් මේක ඉතින් වැස්ස කාලේට තමයි වතුර පොඩ්ඩක් පිරෙන්නේ මේ එක්ක මේ පැත්තම කොළ පාට වගේ තියෙන මේ ටිකේ වතුර පිරලා පොඩ්ඩක් එතමනේ තාම තියෙනවා ඉතින් තියෙනවා කාලයත් එක්ක වයසට ගිහිල්ලා මැරිලා ගියපු රටින් ගස් තමයි මේ තියෙන්නේ මේ පැත්තේ තියෙනවා ඔට්ටු කොටුවක් ඒ ඔට්ටු හවසට ඇවිල්ලා ඉඳාසියාල රෙස්ට් කරනවා ඔට්ටුව තමයි මේ පාර්ලිමේන්ත තමයි ඔනේෂා යන්නේ එහෙම කෙලින්ම ගියාම කිලෝමීටර් 8ක් විතර ගියාම ඔනේෂා ටවුන් එක තමයි තියෙන්නේ ඊට පොඩ්ඩක් වතුර පොඩ්ඩක් තියෙනවා හිඳිලා පෞගේ කාලේ ඇස්සේ හින්දා පොඩ්ඩක් වතුර පිරලා හිඳිලා දැන් පොඩ්ඩක් වතුර තියෙනවා වැඩේට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඒ තමිල්නාඩුවෙන් අපි කියන්නකො නළුවා. දෙමළ විජයගේ සහෝදරයෙක්. කොහේ ගියත් අපේ බස් එකක් නම් වරදින්නේ නැහැ. මෙන්න අපේ ඔනේෂා ඉඳන් කසින් යුනිවර්සිටි යන බස් එකේ නා මේ පැත්තෙන් පැත්තෙන් මේ පැත්තට යනකොට මේ පැත්තෙන් අනිත් පැත්තට යනවා යුනිවර්සිටි එකේ ඉඳන් ඔනේෂා යන බස් එක. ලස්සනට මේ විදිහට තමයි බස් දෙකක් අපේ මාරු වෙලා යන්නේ. හැංගිලා ගිහිල්ලා මේ ගයිඩ් වැඩ ටික කරගෙන යනවා කැම සප්ලයි වැඩ වෙනවා ගාන්න එතන මේක ගන්නවලු අදලා තියන්නේ අද බියර් එකක් ගන්න ගන්නේ සවුදියයි බියර් එකයි බයිට් එකයි බියර් එක උකනවා
ෂොට් එකක් ගන්න තමයි හදන්නේ. බයිට් කැල්ලක් කාලා. මේක ඇත්ත බැලලා මදි බා. මේකයි මේ ගැඹුරට ගෙනින් බැදින්නේ. වෙලාව 6:45යි. සෞදියට ටික ටික රැය ඊගෙන යනවා. දැන් ලයිට්ස් ඔන් කරලා. ඒකත් දෙන්නේ ඉරේදා ටවුන් එක. පැත්තෙන් ඔනේෂ ටවුන් එක පේනවා. හරියට මේ කෙලින් තමයි රියාද් සිටි එක තියෙන්නේ. කිලෝමීටර් 500ක් විතර ඈතින් රියාද් සිටි එක තියෙනවා. තමයි ඉර බැහැගෙන ගියේ. බැහැගෙන ගියේ මක්කම මදින පැත්තෙන් තමයි ඉර බැහැගෙන යන්නේ. එහෙනම් හොඳට රැයි ගෙනනවා. මේ වැඩි ඉවරයි කට්ටියත් එක්ක ඔන්න අපහු යනවා අපි. එන්නම් ආයි දවසක ආයි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.